හොඳයි ඉතින් ඔන්න සෑහෙන්න කාලයකට පස්සේ අලුතෙන් වීඩියෝක් අරගෙන එනවා. ඉතින් ස්ලියට් HND වලට අදාළ 2025 ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් තව ටික කාලෙකින් පටන් ගන්නවා. ඉතින් අන්න ඒ එක්සෑම් එක ටාගට් කරලා තමයි මම මේ පේපර් ඩිස්කෂන් එක කරන්න හැදුවේ. ඉතින් මීට කලින් කරපු ගොඩක් සබ්ජෙක්ට් වලට අදාළ වීඩියෝස් ගොඩක් දේවල් මම කරලා තියෙන නිසා ඒ පැත්තෙන් මම අලුතෙන් මොකුත් කරේ නැහැ. ඒ කියන්නේ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ මට. ඉතින් කොහොම වුණත් මම දැන් මෙතෙන් තෝරගත්තා ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2023 ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකේ HND IT ෆස්ට් ඉයර් තියෙන වෙබ් ඩිසයින් සබ්ජෙක්ට් එක. එතකොට මේ සබ්ජෙක්ට් එකේ ගිය අවුරුද්දේ පේපර් එක තමයි මම මේ සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට පොඩ්ඩක් මේ PDF එකේ සමහර තැන් පොඩ්ඩක් ක්ලියර් නැති වගේ තියෙනවා. ඉතින් ඒක එච්චරම හිතන්න එපා. පේපර් එක ළඟ ඇතිනේ ගොඩක් අයගේ. ඒකත් එක්ක බලන්න පුළුවන්. ඉතින් මේ ෆස්ට් ඉයර් වෙබ් ඩිසයින් සබ්ජෙක්ට් එක ගත්තාම මේකේන පේපර් එක පැය 3ක කාලයක් හම්බ වෙනවා. ප්‍රශ්න 6ක් තියෙනවා. එතනින් 5ක් කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු එහෙමනම් මේකේ මේ පේපර් එක කරන්න. ඇත්තට මේ පේපර් එක ගොඩක් ලේසි පේපර් එකක්. 2023 ගිය අවුරුද්දේ පේපර් එක ගත්තොත් ගොඩක්ම ලේසි පේපර් එකක්. අපි බලමු මොනවද මේකේ තියෙන ප්‍රශ්න කොහොමද කරන්නේ කියන එක. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි කොටස අහන්නේ define the term internet protocol IP කියන එක define කරන්න කියනවා ලකුණු දෙකක කොටසක්. ඉතින් IP internet protocol. ඉතින් අපි protocol කියන වචනේ අපි දැනන් ඉන්න ඕන. එතකොට දැන් protocol කියන්නේ යම් කිසි දෙයක් කරන්න අපි අනුගමනය කරන්න ඕන ගයිඩ්ලයින් එක. එහෙම නැත්නම් රූල් සෙට් එක. එතකොට කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් එක කියන්නේ කමියුනිකේෂන් එක නිවැරදිව සිද්ධ වෙන නම් අපි විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ටික. එතකොට එහෙමනම් මේ ඉන්ටර්නෙට් එකේ වෙන කමියුනිකේෂන් කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ වගේ රූල්ස් තියෙනවා. ඉතින් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක ගත්තොත් මොකද්ද? අපිට කියන්න පුළුවන් a set of rules governing the communication over the network. අන්නේ වගේ මොක හරි අදහසක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සරලව කොහොමුණත් මේකේ අදහස ඉන්න ඕනේ මෙන්න මේකයි. ඉන්ටර්නෙට් හෝ වෙන නෙට්වර්ක් හරහා අපි data හුවමාරු කරද්දී අන්නේ කමියුනිකේෂන් එක හරියට වෙන්න එක පාලනය කරන්න පාවිච්චි කරන රූල් සෙට් එකක් කියන අදහස ඔතන ඇතුළත් වෙන්න ඕන. එතකොට ඕක තමයි ඔය ලකුණු දෙක ගන්න අපි ලියන්න ඕන දේ. ඉතින් ඔය කිව්වාගේ a set of rules governing the format of data sent over the internet. ඒ වගේ මොකක් හරි එකක් කියන්න පුළුවන් අපිට. ඉතින් කොහොම හරි පළවෙනි කොටසේ ලකුණු දෙක ඕකෙන් ගන්න පුළුවන්. ඊළඟට අපි දෙවැනි කොටසට ගියොත් list two main purposes of using the internet in daily life. ලකුණු 4ක් හම්බ වෙනවා අපිට මේ එදිනෙදා ජීවිතයේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න මොනවා හරි දෙකක් අහන්නේ. ඉතින් ඒක ඕන තරම් හිතලා ලියන්න පුළුවන්. දැන් උදාහරණ කමියුනිකේෂන්. ඒ කියන්නේ ඔය ඊමේල්, වීඩියෝ කෝල්ස් වගේ අපි කරන්නේ ඉන්ටර්නෙට් හරහානේ. නා ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඩේලි ලයිෆ් එකේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඒවායේ භාවිතා වෙන උදාහරණ දෙකක් මොනවා හරි එහෙනම් කමියුනිකේෂන් කියන එක එකක් ගන්න පුළුවන්. ඊමේල් යවනවා, වීඩියෝ කෝල් ගන්නවා, ඒ වගේ දේවල් ඒක. තව එකක් ඉන්ෆර්මේෂන්. එතකොට අපිට ගන්න පුළුවන් get information. එතකොට ඉන්ෆර්මේෂන් ගන්නවා කියන්නේ මොකද්ද? අපිට අපි හිතමු මොන හරි පාඩමකට ඕන විස්තර අපි හොයා ගන්නවා ඉන්ටර්නෙට් එකකින්. නැත්තම් නිවුස් බලනවා. ඒක ඕව තමයි ඉන්ෆර්මේෂන්. තව එන්ටර්ටේන්මන්ට්. එන්ටර්ටේන්මන්ට් කියන්නේ විනෝදාස්වාදය සඳහා අපිට මොනවාද? වීඩියෝ, මියුසික්, ගේම්ස් මේවා ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. තව shopping. මොන හරි ඕඩර් කරන ඔන්ලයින්. ඉතින් ඕන තරම් දේවල් ලියන්න පුළුවන්. මේකයි හිතලා ලියන්න පුළුවන් දෙයක්. මේක මේ පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. list two main purposes. දෙකක්. දෙකට ලකුණු 4ක්. ඔයින් මොන හරි දෙකක් ලියවනා. communication, get information, නැත්නම් entertainment මොනවා හරි දෙකක් ලියවනා ලකුණු 4 ගන්න පුළුවන් ලේසියෙන්ම.
එතකොට හරි ලේසි ඒක. ඊට පස්සේ අපි තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටසේ explain the concept of DNS and its role in web browsing. ලකුණු 6ක කොටසක් තියෙනවා. DNS කියන එකේ කාර්යභාරය. web browsing වලදී DNS කියන එක මොකක්ද කියලා විස්තර කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකයි. එතකොට අපි ඔතන කියන්න ඕන දේවල් ටික තමයි මේ ගලපල උත්තරේ ලියන්න ඕන. පොඩි පේලි දෙක තුනක් ලියන්න තියෙන්නේ. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. DNS කියන්නේ domain name system එක. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ අපි device හඳුනා ගන්න පාවිච්චි කරන්නේ IP address එක. එතකොට IP address කියන ඒවා තියෙන්නේ numbers විදියට. ඉතින් මේ numbers අපිට මතක තියාගන්න බැරි නිසා අපි ඒ වෙනුවට පාවිච්චි කරනවා human friendly. ඒ කියන්නේ මිනිස්සුන්ට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහේ නම්. මේක හරියටම අර ෆෝන් නම්බර් මතක තියාගන්න බැරි නිසා නමක් දාලා සේව් කරගන්න වගේ වැඩක්. එතකොට එහෙමනම් දැන් ඉන්ටර්නෙට් එකේ අපි පාවිච්චි කරන්නේ මොකද? නම්බර්ද? නෑනේ. අපි පාවිච්චි කරන මොනවාද? www.google.com www.facebook.com. ඉතින් ඔන්න ඕවා ඩොමේන් නේම් කියන්නේ ඒවා. එතකොට මොකද්ද? එහෙනම් ඉන්ටර්නෙට් එකේ devices හඳුනාගන්නේ IP address එකෙන්. නමුත් IP address එක අපිට මතක තියාගන්න අමාරුයි. numbers තියෙන්නේ. ඒ වෙනුවට අපි use කරනවා human friendly domain names. එතකොට මෙන්න මේ DNS වලින් කරන්නේ, එහෙම නැත්නම් domain name system එකෙන් කරන්නේ මෙන්න මේ human friendly domain names ටික IP address බවට හෝ එහෙම නැත්නම් IP address domain name බවට පරිවර්තනය කරන එක. එහෙම නැත්නම් මේ නමට අදාළ IP එක කවුද කියලා හොයලා දෙන එක. ඉතින් ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා IP address වෙනුවට අර නම් පාවිච්චි කරලා අපිට අවශ්‍ය වෙබ්සයිට් වලට යන්න. ඉතින් ඔන්න ඔය කරුණු ටික. ඒ කියන්නේ මොනවද තියෙන්න ඕනේ? device වල තියෙන IP අපිට මතක තියාගන්න අමාරුයි. ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහේ domain name. ඉතින් domain name system එකෙන් මෙන්න මේ IP address සහ domain name ගලපලා අපිට IP address නැතුව නම පාවිච්චි කරලා ඒවට access කරන්න අවස්ථාව හදලා දෙනවා. ඔන්න ඔය කරුණු ටික තමයි මෙන්න මෙතෙන්දී කියන්න ඕන දේවල් වෙන්නේ. එහෙමනම් ඔන්න තුන්වෙනි කොටසට පොඩි පේලි දෙක තුනක් ඇත්තටම ලියන්න තියෙන්නේ. ලකුණු 6 ගන්න පුළුවන්. ඉතින් මේකේ සරල දේවල් ටිකක් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි හතරවෙනි කොටසට යන්. මේකේ තියෙනවා මොකද්ද? Fill in the blanks with suitable words from the list given below. එතකොට ලකුණු 8ක් තියෙනවා එතන. ලකුණු 8ක් මේකේ වචන ටිකක් දීලා තියෙනවා අපිට. වචන සෙට් එකක් දීලා එතනින් මෙන්න මේවට ගැලපෙන උත්තර අහනවා. ඉතින් මේ වගේ එකක මොකක්ද තියෙන්නේ? මෙන්න මේ ටිකෙන් මේවට ගැලපෙන එක. එතකොට හතරවෙනි කොටසේ ඕක තමයි තියෙන්නේ. හරි. දැන් මේක ගත්තාම මොනවද අපිට කරන්න පුළුවන්? එහෙනම් අපි බලමු පළවෙනි එක. ඒ කොටසේ තියෙනවා මොකද්ද? හිස්තැනක් තියෙනවා. Is this secure version of HTTP used for encrypted data transfer? encrypted data transfer කරන්න පාවිච්චි කරන HTTP වල ආරක්ෂිත version එක මොකද්ද? අපි දන්නවා. ඉතින් මේකට කරන් තියෙන මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ යටතේ හතරවෙනි කොටස දැම්මා. ඒකේ A. ඔහොම ලියන්න තියෙනවා. ඉතින් පේපර් අර උත්තර ලියන පොතේ මේ හිස්තැනට එන්න ඕන ටික ලියුවන් ඇති. මොකද්ද? ඒට එන්නේ මෙන්න මේක. HTTPS. අද HTTPS තමයි HTTP වල ආරක්ෂිත version එක වෙන්නේ. අපිට මෙතන ඔය විදිහට ලියන්න පුළුවන්. B කොටසට මොකක්ද ඉන්නේ? is a hardware device that directs data across networks. මොකද්ද? මේ වෙනස් network අතරේ data යොමු කරන hardware device එක මොකද්ද?
මෙන්න රවුටර් මෙතන තියෙනවා. එහෙනම් අපිට බීට උත්තරේ රවුටර් කියලා ලියන්න පුළුවන්. C. A unique name that identifies a website on internet is called a මොකද්ද? වෙබ්සයිට් එක හඳුනන unique name එක. මෙන්න තියෙනවා domain name. domain name. ඊළඟ D කොටසේ තියෙනවා මොකද්ද? හිස්තන තියෙනවා is a protocol used for the reliable transmission of data packet across network. මොන protocol ද reliable transmission වලට පාවිච්චි කරන්නේ? මෙන්න TCP IP. එහෙනම් D කොටසට අපිට ආන්සර් එක ලියන්න පුළුවන් TCP IP කියලා. එතකොට ඔන්න මෙන්න මේ ටිකට ලකුණු 8ක්. මෙතනින් උත්තරේ දීලා තියෙනවා. හරි එක තෝරලා ලියා ගන්න තමයි තියෙන්නේ. ලකුණු 8 ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. අපි අනිත් ටිකත් වන බලමු. මේකේ දීලා තියෙන එක TCP IP domain name තියෙනවා. HTTP කියන්නේ web page පාවිච්චි කරන නැත්නම් අපි ඉන්ටර්නෙට් එක හරහා වෙබ් පේජ් හුවමාරු කරන්න පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක. ඒකෙම ආරක්ෂිත encrypted data යවන එක තමයි HTTPS කියන්නේ. හරි. FTP කියන්නේ අපි ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පාවිච්චි කරන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. ඒ කියන්නේ අපි මොනවා හරි ඩවුන්ලෝඩ් කරනවා නම් නෙට්වර්ක් එක හරහා මේ ප්‍රොටෝකෝල් එක තමයි යූස් වෙන්නේ. URL Unified Resource Locator කියලා කියන්නේ අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන යම් රිසෝස් එකක් හඳුනගන්න ඒකේ තැන කොතනද කියලා පෙන්නන නමට. හරිද? ඩොමේන් නේම් කියන්නේ යම් කිසි සයිට් එකක් හඳුනගන්න තියෙන නම. URL එකක් ගත්තොත් ඒ සයිට් එක ඇතුලේ යම් කිසි විශේෂිත ෆයිල් එකක් දක්වා URL එක අඩංගුයි. එතකොට සයිට් එකම විතර නෙමෙයි සයිට් එක ඇතුලෙත් URL එක තියෙනවා. නිකන් හරියට ගත්තොත් අපි හිතමු මෙහෙම අපි මොනවා හරි භාණ්ඩයක් ගන්න තියෙනවා මොකක් හරි කියලා. එතකොට ඩොමේන් නේම් එක කියන්නේ හරියට එතන ඒක අඩංගු ගොඩනැගිලි ඇඩ්‍රස් එක වගේ. අපිට ගොඩනැගිල්ලට යන්න පුළුවන් ඩොමේන් නේම් එක පාවිච්චි කරලා. URL එක කියන්නේ ගොඩනැගිල්ලට ගිහිල්ලා ඒක ඇතුලේ ගිහිල්ලා මොන කාමරේ මොන රාක්කේද ඕක තියෙන්නේ කියලාත් එතෙන්ට යනකම් කියන එකක්. අන්න ඒ වගේ එකක් තමයි URL වෙන්නේ. ඊට bandwidth. bandwidth කියන්නේ අපිට මොකද්ද? මේ දත්ත හුමාරු වෙන ප්‍රමාණය කියන අදහස ගන්න පුළුවන්. ඒ කියන්නේ මොන වගේ දෙයක්ද? අපි දන්නවා අපි සයිට් එකකට හෝ මොන හරි ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි මොකද වෙන්නේ? එතෙන්දී අපි හැමතිස්සෙම කරන්නේ දෙපැත්තට දත්ත හුමාරු කර ගැනීමක්. ඒ කියන්නේ අප්ලෝඩ් වෙනවා සහ ඩවුන්ලෝඩ් වෙනීමන්නේ වෙන්නේ. එතකොට එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ වෙබ්සයිට් එකයි යූසර් අතරේ හුමාරු වෙන දත්ත ප්‍රමාණය තමයි අපි බෑන්ඩ්විඩ්ත් කියලා හඳුන්වන්නේ. එතකොට ඒක හරි. ඊට පස්සේ HTTPS අපි ගත්ත, රවුටර් ගත්ත, ISP කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ අපිට ඉන්ටර්නෙට් එකට කනෙක්ෂන් එක දෙන. එහෙම නැත්නම් අපිට කනෙක්ට් වෙන්න අවශ්‍ය ෆැසිලිටිස් සපයන කෙනා තමයි ISP වෙන්නේ. අර ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් වගේ කට්ටිය. ඊළඟ ක්ලවුඩ් ස්ටෝරේජ්. ක්ලවුඩ් ස්ටෝරේජ් කියන්නේ මොකද්ද? ඔන්ලයින් අපේ data ගබඩා කරලා තියාගෙන ඕන තැනකින් ඇක්සස් කරන්න පුළුවන් විදිහේ ස්ටෝරේජ් සර්විස් තමයි ක්ලවුඩ් ස්ටෝරේජ් කියන්නේ. Google Drive වගේ ඒවා. ඉතින් ඒ අමතර දේවල් ටිකත් මම කිව්වේ. කොහොමුණත් ඔතනින් මේ අහලා තියෙන හතරට ලියන්න ඕන උත්තර ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් ලේසියෙන්ම අපිට ඔය දේවල් ටික ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. ලකුණු 20න් 20ම නැතත් 15න් උඩවත් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් කොහොමුණත් ඔන්න ඔයකයි ගිය අවුරුද්දේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ආන්සර්ස් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි දෙවැනි ප්‍රශ්නේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.